බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိအဒိနာဒါနာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိကာမေစုနိច្ឆာචာရာဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိမုစာဝါဒဝေရမဏီစိက္ခာပဒံသမာදිယာမိสุราเมเรมัจฌปมากัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิමේ සාදු කියන්නේ සත්‍යාවෙන් සකස් කරගත්තා වූ මල්පාන් සූඳුම් වාදියක් තුන්වක් සරසා වදාළේ ලෝතුරා සාන්තිදායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණයන් උදෙසා පූජා කරමි. පූජා වේවා කිමුතුම් අදහස ඇති කරගෙන මා කීවාර කුසුමී ගාථාවන් විල පූජා කරමු. නිවේදයාමි සම්බුද්ධං විතරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකවිත්තං නරාසභං ධනසාරම්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒකං කුසුම සම්තතින් පූජයාමි මුනින්දස්ස සිරිපාදේ සරෝරුවේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධිනා ගන්ධේන පූජයාමි තථාගතං සුගන්ධං සීතලං ගබ්බං දසන්න මధుරං සුභං පානීයනේ තං භගවා පටිගංහාතු මුත්තමං කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්ඡයං ගමනේ බන්තේ ගුරු පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං
පටිපන්න අනුත්තර ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චේතු නමෝ තස්
මේ සංඥාකාරයේ මේ නිවසට එකතු වෙලා බලාපොරොත්තු වන්නේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කරලා මේ තුලින් අත්පත් කර ගන්න උදාන වූ පින්කේ විශේෂයෙන්ම බෞද්ධයන් විදිහට ගත්තාම අපි පින්කමක් කරනකොට මෙලෙසින් පුණ්‍ය කටයුතු සිද්ධ කරනකොට අපේ ගාව අරමුණක් තියෙනවා බලාපොරොත්තුවක් තියෙනවා ඇයි අපි මේ පින්කම සිද්ධ කරන්නේ කියලා. ඉතින් මේ හැමදෙනාම මේ ධර්ම දානමය පින්කම පවත්වන්නට අරමුණු වාට පත්තර ගන්න දෙන්නේ මේක වර්ෂයකට පෙර අභාවයට පත් වුණා වූ මේ සාරක මසාල් ගමගේ ආදරණීය පුතුණුවන් එවාගේම සහෝදරයාණන් ඥාතිවරයාණන් සිහිපත් කරලා එම කරුණ මහත්මාට පුණ්‍යානුමෝදනා කරලාට ඕන කියන ප්‍රධාන පරමාර්ථය ඇති කරගෙන තමයි මේ හැමදෙනා මේ පින්කම සිද්ධ කරාට ඉන්නේ. එවාගේ මේක වර්ෂ කීපයකට කලින් අභාවයට පත් වුණා වූ වාරෙන් දෙංගිර බණ්ඩේ පියතුමාණන් එවාගේම ලීලාරත්න ගමගේ පියතුමාණන් කියන මේ සිහිපත් කරලා යට පුණ්‍යානුමෝදනා කරලන්නට එවාගේ මීට වර්ෂ කීපයකට කලින් අභාවයට පත් වුණා වූ අත්නායක මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකා මෞතුමියටත් එවාගේම වයියෙන් නන්දාවතී මෞතුමිය කියන මේ අයට පුණ්‍යානුමෝදනා කරලන්නට එවාගේ මීට වර්ෂ 3කට පමණ වත්තෙන් අභාවයට පත් වුණා වූ ආරෙන් සොදීව අනිත් බණ්ඩාර සහෝදරයාණන් සිහිපත් කරලා එතුමාට පුණ්‍යානුමෝදනා කරලන්නට එවාගේ මීට මාස 3කට කලින් අපවත් වී වදාළ අවසරයි අපගේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේට පුණ්‍යානුමෝදනා කරලන්නට එවාගේම දෙපාර්ශ්වයේම මේ පරිලෝකියා වූ ඥාතීන් සිහිපත් කරලා එයට පුණ්‍යානුමෝදනා කරලන්නට එවාගේම දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී බව සහ ඉක්මන් භවයකින් නිවන් අවබෝධයේ පිණිස මේ ධර්ම දේශනා පින්කමේ තවත් අරමුණක් බවට පත් කර ගන්න කියනවා. එවාගේම සම්පන්න වුණා වූ සහභාගී වෙලා ඉන්න මේ නිවසේ ඉන්න හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරලීම කියන මේ උතුම් වූ පරමාර්ථයන් මෙතේ ඇති කරගෙන තමයි මේ විනාමයේදී මේ පින්කම සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් දෙවොතුනේ ධර්ම දේශනාවට කලින් දේශකයන් වහන්සේලා අරමුණ තමයි ධර්ම ශ්‍රවණය කරන අයට දහම් අවවාදයක් ලබා දෙන සීතා. ඉතින් ඒක නිසා මම මේ හැමදෙනාටම සිහිපත් කරන්නේ දෙන්නේ මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ විශේෂයෙන්ම තමන්ගේ පුතුණුවන්ට ඥාතිවරයා ඇතුළු ඊට නම් සඳහන් කර නම් සඳහන් නොකර හැමදෙනාට පුණ්‍යානුමෝදනා කරලන්නට ඒ වගේම මේ හැමදෙනාටම යම් ආශිර්වාදයක් බලාපොරොත්තු වෙන තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඒක නිසා පින් කියන්නේ කොහොම නිසා අපිට යහපතක් වෙනවා කියලා හිතාගෙන සිතකය වචනය කියන තුන්තර සංවර කරගෙන ධර්ම ශ්‍රවණය සිද්ධ කරාට එතකොට අපිට පිනක් එකතු වෙනවා. රැස් වෙන පින අපිට අනුමෝදන් කිරීමේ හැකියාව තියෙනවා. පින්වතුනි මම කලින් ගාථාවක් සඳහන් කළා. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්‍රමුක්තස්ස නක්ති සෝකෝ පුතෝ භයං. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ගාථාවක්. මේක අපිට තියෙන ධම්මපදයේ පියවර්ගයේ තමයි මේ ගාථාව අහු වෙන්නේ. එතකොට මේ ගාථා වගේම තව මුරුකුරු ගාථා කීපයකුත් තියෙනවා. දැන් අපිට මේ ගාථාව කියනකොට අපිට මතක් වෙනවා දැන් ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ විප්‍රමුක්තස්ස නක්ති සෝකෝ පුතෝ භයං රතියා ජායති සෝකෝ රතියා ජායති භයං රතියා විප්‍රමුක්තස්ස නක්ති සෝකෝ පුතෝ භයං. මේ ගාථා කීපයක්ම එක ළඟ තියෙන ගාථා කීපයක්. එතකොට මේ ගාථාවේ පින්වතුනි සරල තේරුම තමයි පියතෝ ජායති සෝකෝ අපි කැමති දේවල් නිසා අපිට ශෝකය උපදිනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ කියන්නේ අපේ ජීවිතේ අපි ආස කරන අපි කැමති දේවල් නිසා අපේ ජීවිතේ ශෝකයක් ඇති වෙනවා. පියතෝ ජායති භයං මේ ආස කරන ඒ කැමති දේවල් නිසා අපිට ජීවිතේ බයක් උපදිනවා. ඊළඟ බුදුහාමුදුරු දේශනා කරනවා පියතෝ විප්‍රමුක්තස්ස නක්ති සෝකෝ පුතෝ භයං. දැන් අපි ආස කරන දේවල් ඒවාම අපි කැමති දේවල් අපි ඕනවාට වැඩිය ඉතින් අල්ලාගෙන ඉන්නේ නැතුව මේ හැම දෙයක්ම කවදා හරි දවසක විනාශ වෙලා යනවා. මේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා හිතාගෙන ඉන්න කෙනාට බුදුහාමුදුරු දේශනා කරනවා එයාට
බයකුත් නැල්ලු එයාට ශෝක කරන්න දෙයක්වත් නැහැ කියලා ගාථාව සරල වශයෙන් තේරුම් හැටියට සඳහන් කරලා තියෙනවා. එතකොට මේකතුනේ මේ ගාථාව බුදුහාමුදුරු දේශනා කරන මේහා සම්බන්ධව තව කතා කිහිපයක් බුදුහාමුදුරුගේ දේශනාවල සඳහන් කරලා තියෙනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ පින්වතුනි මේ ලෝකයේ දිහා දවසට දෙපාරක් මහා කරුණා සමාපatti සමවැදිලා මේ ලෝකයේ දිහා බලනවා. ඒ බලන්නේ වෙන මොකටවත් නෙමෙයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගෙන් උදව් ගන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ පීර ලබා ගන්න පුළුවන් කවුරුන්ද කියලා තමයි උන්වහන්සේ මේ දවසට දෙපාරක් මහා කරුණා සමාපatti ඥානයේ සමවැදිලා මේ ලෝකයේ දිහා බලනවා. එහෙම බලන වෙලාවකදී බුදුරජාණන් වහන්සේට පේනවා එක්තරා ධනවත් සිටුවරේ තමන්ගේ එකම පුතයි මේ පුතා ඉතින් කාලය සමග නොසිතූ වෙලාවේදී මේ පරලෝක යනවා. ඒ කියන්නේ හිතාන්නේ නෑ එකම පුතා ඉන්නේ ඉතින් මේ තාත්තා හුඟක් බලාපොරොත්තු තමන්ගේ හිතේ තියාගෙන ඉන්නවා. ඒ අතර ගත්තාම එකක් තමයි මේ රැස් කරන ධනෙ තම ඉස්ලාහට ගෙනියන්න පුළුවන් දරුවෙක් තමයි මගේ පුතා කියලා කියන්නේ. ඊළඟට කුල පරම්පරාව රැකගෙන යන්න පුළුවන් කෙනෙක් තමයි මගේ දරුවා කියලා කියන්නේ. ඒක නිසා මට නිදහසේ මැරෙන්න පුළුවන් මගේ දරුවට වගකීම් ටික බාර දීලා කියලා මේ තාත්තා හිතාගෙන තමයි ඒ කාලේ කටයුතු කරන්නේ. දැන් ඉතින් ඕනම තාත්තා කෙනෙක් ওই ටික තමයි හිතාගෙන කටයුතු කරන්නේ. එතකොට නොසිතූ වෙලාවේදී නොසිතූ මොහොතේදී මරණයටපත් වුණා. මරණයටපත් වුණාට පස්සේ දැන් මේ තාත්තා අඬනවා මට ඉන්නේ එකම දරුවයි. ඒ දරුවත් මම හිතන්නේ නැති වෙලාවේ මැරිලා ගියා. මට දැන් කවුද ඉන්නේ? කවුද මගේ කුල පරම්පරාව ඉස්සරහට අරගෙන යන්නේ? කවුද මේ ධනස්කන්ධය භාවිතා කරන්නේ, පාවිච්චි කරන්නේ? එතකොට දැන් මගේ කුල පරම්පරාව වැඩසීලාවේ නේද? මට දැන් කොහෙන්ද දරුවෝ කියලා මේ තාත්තා අඬනවා වැළපෙනවා. මේක දිහා බුදුහාමුදුරුවෝ බලලා බුදුරජාණන් වහන්සේ මේ ධනවත් සිටුවරයාගේ නිවසට නැත්තම් මලගමට වැඩම කළා. වැඩම කරලා ඉවරලා බුදුහාමුදුරුවෝ දේශනා කරන සිටුවරය සෝම කරන්න එපා, අඬන්න එපා, වැළපෙන්න එපා. මොකද මේ ලෝකේ පළවෙනියට මැරිච්ච පුතා ඔබේ පුතා නෙවෙයි. මේ ලෝකේ අවසානට මැරෙන පුතා ඔබේ පුතා නෙවෙයි. ඒක නිසා අඬන්න එපා, වැළපෙන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. මේ තාත්තා කියනවා මේ සිටුවරයා කියනවා අනේ ස්වාමීනි කොහොමද අඬන්න නැතුව වැළපෙන්න නැතුව ඉන්නේ? මට ඉන්නේ එකම දරුවයි. ස්වාමීනි මගේ කුල පරම්පරාව රැකගෙන යන්නේ මට එක දරුවයි. ස්වාමීනි මම මේ රැස් කරපු ධනෙ දේරම මගේ මේ එකම දරුවට තමයි. මෙල වෙන කාටවත් නෙමෙයි. ඉතින් ස්වාමීනි දැන් මේ ඔක්කොම නැති වෙලා විනාශ වෙලා යනවා නේද කියලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව අඬලා වැළපීලා දැන් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිටුවර පඬිතුයෝ කියලා ඉන්නවා. පඬිතුයෝ කියලා කියන්නේ පින්වතුනි නුවණැත්තෝ කියලා කියන්නේ. මේ නුවණැති මිනිස්සු මෙවැනි වූ කරදර වලදී දුක් වෙනවා සෝක කරනවා. හැබැයි තමන්ගේ හිත තමන් හදා ගන්නවා ධර්මානුකූල සකස් කර ගන්නවා. මේ සිද්ධ වෙච්ච දේ මේ ලෝක ස්වභාවය මේක තමයි යථාර්ථය. මේ ලෝකයේ ඉපදෙන හැම දෙයක්ම කවදා හරි විනාශ වෙලා යනවා කියලා හිත හදාගෙන ධර්ම සංවේගය ඇති කර ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතකොට පින්වතුනි මේ සිටුවර රහමන ස්වාමීන් කොහොමද ධර්ම සංවේගය ඇති කරගන්නේ? එවැනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා එක කාලයක ජීවත් වුණා සිටුවරය ධම්මපාල කියන වංශය. ධම්මපාල වංශය කියලා කියන්නේ බොහොම ධාර්මික ජීවත් වෙන අය. ධාර්මිකව ජීවත් වෙන අය. දැන් මොනිකන් කරලා එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළ වදාළ කල යුතු රැකී ආරක්ෂා කරමින් ජීවත් වෙන ධාර්මිකය තමයි මේ ධම්මපාල වංශේ ජීවත් වෙන්නේ. මේ පවුලේ පින්වතුන් 6 දෙනෙක් ඉන්නවා. අම්මයි තාත්තයි දුවයි පුතයි පුතා බැලුණු ස්වාමි දීනේ ගෙදර මෙහෙ කාර්යය. එතකොට ඔක්කොම ඉන්නවා 6 දෙනෙක්.
මේ තාත්තා ගෙදර ප්‍රධානියා. තාත්තා හැමදාම මේ ගෙදර අයට දීපු අවවාදයක් තිබුණා. ඒක තමයි පිටුදේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මැරෙන බව සිහියේ තබාගෙන නිතර කටයුතු කරන්න. මැරෙන බව සිහියේ තබාගෙන නිතර කටයුතු කරන්න. ඒ වගේම තමයි අපි මරණානුස්සතිය කියන එක වඩමින් දිනු කරමින් ජීවත් වෙන්න කියලා මේ තාත්තා උපදෙස් ලබා දෙනවා. දැන් ඉතින් ගෙදරක රැට එකතු කරලා කතා කරන්නේ නේද? ගෙදර ප්‍රශ්න කතා කරනවා වගේ තමයි තාත්තා ගෙදර ඒ ප්‍රශ්න වලට උත්තර දෙනවා, අවවාද දෙනවා, ජීවිතය හදාගන්න ඕනේ කියනවා වගේ එදා ඒ තාත්තා තමන්ගේ මුළු පවුලටම අවවාදයක් දුන්නා මැරෙන බව සිහිය තබාගෙන ජීවත් වෙන්න කියලා. එතකොට පින්වතුනි කුසිකර්මාන්තයෙන් ජීවත් වෙන්නේ තාත්තයි පුතයි උදේ යනවා කුඹුරේ වැඩට. තාත්තයි පුතයි කුඹුරේ වැඩට ගිහිල්ලා තාත්තා මොකද කරන්නේ? දැන් ගෝයන් කපලා පිටුරු ඉතුරු වෙලා තියෙනවා. තාත්තා කොළුවක් අරගෙන ඉතින් අර කුඹුරේ තියෙන පිටුරු තැන් වල ගොඩ ගන්න පුතා මොකද කරන්නේ? මේ ගොඩ අරගෙන ඇවිල්ලා මේ ළඟ තියෙන තොඹසක් තියෙන හරිය දාලා මේ ඔක්කොම පුච්චනවා. ඉතින් තාත්තා ගොඩ දානවා ඉතින් පුතා අරගෙන එනවා. ඇවිල්ලා මුත්තර මේ තොඹසේ ඇතුලේ හිටපු නාගයට මේ රස්නේ දරා ගන්න බැරි වුණා. ගින්දරසර දරා ගන්න බැරි වුණා. බැරි වෙලා මොකද කරේ? මේ නාගයට ඇවිල්ලා මේ කරන දේ කරන පොඩිලට දස්ත කළා පුතාට දස්ත කළා. දස්ත කළාට පස්සේ පුතා එතනම ඇදගෙන වැටෙන්න බැරිලා. දැන් බලන්න මේ දවස්වල ප්‍රශ්නේ කියලා කියනවා නේද? මේ දවස්වල නිදාගන්න ඉස්සෙල්ලා ඔය තියෙන තමන් ඉඳන කාමරවල ඔය ඉස්සලා මේව කරලා බලන්න කියලා කියනවා. මොකද සත්තු එහෙම දැන් ඉඳන්න පුළුවන්. ඒක නිසා අපේ ප්‍රවේශම තියාගන්න සත්තුන්ට මේ රස්නේ දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් මේ දවස්වල ගින්දර වගේ ඉන්නේ දෙවි කියන්න හරි අමාරුයි. එතකොට අර නාගයා ප්‍රශ්න දරා ගන්න බැරි වෙච්ච නිසා ඊටාවේ එනිකල්ලා අර පුතාට දස්ත කළාට පස්සේ පුතාට හැදලා ගියා. තාත්තා වෙලට බලනකොට හරි නෑ දස්ත කරලා ඒ කාලේ වගේ පින්වස් අද කාලේ බෙදලාවක් තිබුණේ නෑ බලන්න. අතේ නාඩි අරලා බලුව වැඩ කරනවා කියලා. නාඩි වැඩ කරන්නේ නෑ. පපුවට කන තියලා බලුව හුස්ම ගන්නවාද කියලා. හුස්ම ගන්නෙත් නෑ. තාත්තා දැනගත්තා පුතා මැරිලා කියලා. තාත්තා මොකද කළේ? මේ පුතාව එතන තිබිච්ච ගහකට හේතු කරලා තාත්තා වෙන වැඩ කළා. දැන් තාත්තගේ ඇසේ කඳුලක්වත් ආයෙත් වැටුන්නේ නැහැ. ඊට පස්සේ මේ ළමින් යන මිනිස්සේ දැන් සමහර ඉන්නවනේ කුඹුරු දිගේ යන මිනිස්සු ඒ මිනිස්සේ කරුණේ මිනිස්සට කතා කරලා කියනවා අපේ ගෙදරට පණිවිඩයක් කරවන්න එක්කෙනෙකු වැඩවල ඔක්කොම නිම කරලා ගෙදර වැඩ ටික ඔක්කොම නිම කරලා එක කෑමක් අරගෙන ගෙදර ඔක්කොම සුදු ඇදගෙන කුඹුරට එන්න කියන්නේ නේද පණිවිඩයක් කියනවා. ධනවත්සල කිව්වෙත් පුතා මැරිලා ඉන්නවා කියලා. ගෙදරට කියන්නේ කිව්වෙත් පුතා මැරිලා ඉන්නවා කියලා. මේකත් හරි බුද්ධිමත්. දැන් බලන්නකො අපේ දරුවෙක් වේවා අපේ අම්මා තාත්තා වේවා අපේ ඥාතිවරයෙක් මැරුණ පස්සේ අපි නේද ඉන්න ඔක්කොම ටෙලිෆෝන් කරලා කියනවනේ නේද? ආයි කියන්නේ නේද? මේක මේ අහන්න එහෙම කියලා කියන්නේ මා අයියෙන් අඩාගෙන කියන්නේ. එතකොට අර අහන කෙනා නේද සමහර අය ඉන්නවා අසනීපකාරයොත් ඉන්නවා නේද? සමහර අය ඉන්නවා ඔය හાર્ට් එකක් තියෙන මිනිස්සු ඉන්නවා. එතකොට ඒ වගේ මිනිස්සුන්ට සමහර කම්පණය දරා ගන්න බැරි වෙන්න පුළුවන්. අන්න ඒකයි පින්වතුනි බුද්ධිමත් භාවයෙන් වැඩ කරන්න කියන්නේ. දැන් තාත්තා කිව්වෙත් නෑ ගෙදරට කියලා මේ පරිවිඩේ කියන්නේ කියලා. පුතා මැරිලා කියලා කිව්වෙත් නෑ. කිව්වේ එක කෑමක් අරගෙන වැඩ කරලා ඔක්කොම නිම කරනවා සුදුනේ තියලාගෙන මුළු පවුලටම පුරට එන්න කියන්නේ කියලා තමයි කිව්වේ. මේ මිනිස්සයා ගෙනින්නේ මොකද අර ගෙදරට දැන් ස්වාමී දියණියට පරිවිඩේ කියලා මෙහෙමයි කුඹුරේ දහම් වෙලා ස්වාමී පුත්‍රයා පරිවිඩයක් කිව්වා කියලා වැඩවල ටික නිම කරලා එක කෑමක් අරගෙන සුදුනේ තියලාගෙන ඔක්කොම කුඹුරට එන්න කියන්නේ කියලා පරිවිඩයක් කිව්වා කියලා කිව්වා. මේ අම්මත් හරි ප්‍රඥාවන්තයි. මේ අම්මා දැනගත්තා. දෙන්නෙක් වැඩට ගියා.
හැබැයි දැන් කෑම එකයි අරගෙන ඉන්න කියලා. එතකොට සුදු ඇදගෙන ඉන්න කියනවා. අනිවාර්යෙන්ම දෙන්නගේ කෙනෙක් මේකට මැරිලා ඇති කියලා මේ අම්මා හිතාගත්තා. ඒ වෙනකොට පින්වතුනි අර පුතා මැරිලා ගිහිල්ලා තවතිසා දිව්‍ය ලෝකේ සත්‍ය දිව්‍ය වෙලා උත්පත්ති ලැබලා මේවන ස්ථಿತಿ දාමේ පිළිබඳ බලාගෙන ඉන්නවා. දැන් ඉතින් වැඩපොළේ ඔක්කොම ඉම කරලා කෑමක් කොට අරගෙන සොබට තියාගෙන කොහොමද ගියා. ගියාට පස්සේ දැන් දකින්න පුතා ගාන හේතුවලා ඉන්න බැරිලා. අර අම්මා කියන කතාව බලන්නේ අම්මා කියනවා මුලින්ම අතපය මොදගෙන මේ කෑම ටික කාලෙම කියලා කිව්ව තාත්තට. දැන් එහෙම නෙවෙයි නේද වෙන්න ඕනේ. නේද අපිට පුළුවන්ද නේද අපේ කවුරුද බැලලා ඉති කෑම කායෙම ඉන්න අතපය මොදගෙන මේ අර අම්මා කියන්නේ පස්සේ වැඩ කරන්න පුළුවන්. දැන් අතපය මොදගෙන මේ කෑම ටික කාලෙම කියලා ඉතින් අර තාත්තත් අතපය මොදගෙන කෑම ටික කනවා. මේ තාත්තට මලින අම්මා වගේ තමයි. එතකොට කෑම ටික කාලේ ඉතර වෙලා මොකද කරන්නේ දැන් අර දරුවන්ගේ දේහ පොච්චල දාන්න දර එකතු කළා. දර එකතු කරලා මේ වගේ දර සෑයක් හදලා ඒකට අර මුත ශරීරේ දාලා ගිනි තිබ්බා. දැන් සාක්‍රදේව මේක උදේවලා දලාගෙන ඉඳලා බමුණු වේශයක් මවාගෙන එනවා මේ කුඹුර පැත්තට. ඇවිල්ලා දැන් අහනවා මේ ගිනි ගොඩක් දාලා එන්න. අර තාත්තගේ රෝමේ ගිනි දාලා තියෙන්නේ කියලා. එතකොට අහනවා හාවෙක්වත් ගිනි දාලා තියෙන්නේ. නෑ හාවෙක් නෙමෙයි ගිනි දාලා තියෙන්නේ. එහෙම වෛරක්කාරයෙක්වත් ගිනි දාලා තියෙන්නේ. නෑ වෛරක්කාරයෙක්වත් නෙමෙයි කිව්වා. එහෙම කාවල මෙච්චර මේ දර එකතු කරලා දරසායක් හදලා ගිනි දාලා තියෙන්නේ. එතකොට කියනවා මගේ එකම පුතා තමයි මේ දරසායේ මේ ඇවිලෙන්නේ. මගේ පුතාගේ දේහ තමයි මේ දරසායේ ඇවිලෙන්නේ කියලා. ඊට පස්සේ මේ බමුණ කියනවා ඔබ දැන් තාත්තා විදිහට ඔබේ දරුවාගේ වියෝයා පිළිබඳව ඔබට දුකක් නැද්ද? ඔබේ ඇස්වලින් කඳුලක් වැටෙන්නේ නැද්ද? ඔබ කොහොමද දරාගෙන ඉන්නේ? එතකොට මේ තාත්තා උත්තරයක් දෙනවා සර්පේ උරුපුවාම සර්පයාගේ ස්වභාවය තමයි කාලයක් යනකොට එයාගේ පරණ ශරීරය අතහැරලා දාලා අලුත් ශරීරයක් මතින් එයා ඉස්සරහට ගමන් ආරම්භ කරනවා. අපි කියන්නේ හැවාරෙනවා කියලා. ඒ වගේ තමයි කියනවා මගේ පුතාගේ ජීවිතය. එයා මේ ජීවිතේදී එයාගේ පරණ ශරීරය මෙතන අතහැරලා දාලා එයා අලුත් ශරීරයක් මතින් එයා දැන් අලුත් ගමනක් ඉස්සරහට යන්න නැති කියලා කිව්වා. එතකොට පින්වතුනි අපිත් එහෙම තමයි. අපි මේ සංසාරයේ තුලදී අපේ පරණ ශරීර මේවට කීයක් අතහැරලා දාලා ඇවිල්ලා ඇද්ද? එතකොට අපිට නිවන් දකින්න තුලාවට මෙරි මෙරි උපදින්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට අපේ මේ ශරීරය අපි අතහැරලා දාලා අලුත් ශරීරයකට අපි නැවත ගමන් කරනවා. ඒක නිසා පින්වතුනි අර තාත්තා කියනවා සර්පයේ ස්වභාවය තමයි එයාගේ හැම අතහැරලා දාලා අලුත් ශරීරයක් පැතින් ඉස්සරහට ගමන් ආරම්භ කරනවා වගේ මගේ පුතාගේ පරණ ශරීරය මේ අතහැරලා දාලා දැන් ඒ අලුත් ශරීරයක් පැතින් එයා ගමන් ආරම්භ කරනවා ඇති කියලා සඳහන් කළා. ඊළඟට යනවා අම්මා ගාවට. අම්මා ගාවට ගිහිල්ලා කියනවා අම්මේ ඔබට මොකක් නැද්ද ඔබේ දරුවාගේ වියෝයාව පිළිබඳව. අම්මා කියලා කියන්නේ කොළමත් ඉතින් කොට ඒක මේක සෙලවෙන මිනිස්සයා පොට්ටයක් තන දුක හිතන දුක දැනෙන මිනිස්සයා. මේ අම්මගෙන් අහනවා අම්මාට දුක නැද්ද? ඔයාගේ පුතාගේ මේ වියෝයාව පිළිබඳව පුතාගේ මරණය පිළිබඳව දුක නැද්ද? ඔබගේ ඇස්වලින්වත් කඳුලක් වැටෙන්නේ නැහැ. ඊට පස්සේ මේ අම්මාත් හරි අපූර්ව උත්තරයක් දෙනවා. මේ අම්මා කියනවා මගේ බඩටාව මම දන්නේ නැහැ. ඊට පස්සේ යා මෙතනින් මැරෙලා යනවා මම දන්නේ නැහැ. මේකට ඒක තමයි ස්වභාවය කියලා කියන්නේ. මව් කුසකට එන්න නම්
ගන්ධර්ව ආත්ම භාවයේ පවතලයි අපි එන්න ඕන. ගන්ධබ්බෝ කියලා කියන්නේ මෞතුසක් හොයන ප්‍රේත ප්‍රසාසය. එතකොට ඒකේ සමහර ප්‍රේතයෝ ඉන්නවලු අවුරුදු කෝටි ගණන් කල්ප ගණන් තාම මෞතුසක් හම්බ වෙච්ච නැති අය. හැබැයි හොඳ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දාන උපදින්න පින් කරලා තියෙනෝනේ. සමහර අය ඉන්නවා අම්මා කවුද කියලා දන්නේ නැහැ. සමහර අය ඉන්නවා තාත්තා කවුද කියලා දන්නේ නැහැ. සමහර අය ඉන්නවා අම්මයි තාත්තයි දෙන්නම කවුද කියලා දන්නේ නැහැ. ආච්චිලා සියලගා වැදලා. සමහර ළමයි ඉන්නවා පුංචි කාලේ ඉඳලා අනාථ නිවාස ළමා නිවාස වල හැදෙනවා. හොඳ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට ඉපදෙන්න පින් තියෙන්න ඕන. ඉතින් අපි මවුරුසල එනකොට පින්වතුන් අපි දන්නේ නැහැ. අම්මා දන්නේ නැහැ මවුරුසලට කොහොමද එන්නේ කියලා. ඊට පස්සේ ඒ අම්මා කියනවා එයා මැරෙලා යනවා මම දන්නේ නැහැ. ඉතින් අම්මා එවලදී කුඹුරේ හිටියේ අම්මා ගෙදර හිටියේ. ඉතින් ඒක නිසා අම්මා දන්නේ නැහැ එයා මැරෙන වෙලාව. ඊට පස්සේ යනවා පින්වතුන් සහෝදරිය ගාවට. සහෝදරිය ගාවට ගිහිල්ලා මේ සහෝදරයන් අහනවා ඔබේ සහෝදරයාගේ මරණය පිළිබඳ ඔබට දුක නැද්ද? සහෝදරයෙක් විදිහට ඔබේ සහෝදරයාගේ මරණය පිළිබඳ දුක නැද්ද? මේ සහෝදරේ මේ නංගි කියනවා මට දුකක් නැහැ. මට දුකක් නැති ඇයි? මට යන හොස්පිටල නතර කරන්න පුළුවන් කමක් නැහැ. යන හොස්පිටල නතර කරන්න පුළුවන් කමක් නැහැ. අපිටත් ඒ වගේ තමයි කියනවා. අපිට කාලෙවත් හොස්පිටල නතර කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් සමහර වෙලාවලදී මැරෙන මොහොත ආපුවම අපි බදාගෙන නේද හදාගෙන වැළපීගෙන කියන අපු දාලා යන්න එපා කියලා. මේ ළඟේ අපු දාලා යන්න එපා අපිත් එක්ක ඉන්නකො. එහෙම කියලා කිව්වට පිටුතුනේ අපිට කෙලේ කියන මුස්කුමද නතර කරන්න පුළුවන් කමක් නැහැ. මේ ශරීරය කියලා කියන හරියට මායාවක් ඇතුමක් වගේ. මේ ඇඳුමෙන් එළියට බහලා මාරේ එන්න කියන දවසට අපිට යන්න සිද්ධ වෙලා ඒකට වෙලාවක් දෙනියක් නේද කොතරම්ද කොයි වෙලාවෙද මොන තරතුරුද මේ සමාජයේ කොච්චර බලවත් කෙනෙක්ද කොච්චර දැනගීමද කිසිම දෙයක් මරණයට අදාළ දුක්පත් පොහොසත් නේද උගත් නුගත් නේද මහණු තරුණ ළමා මේ ඔක්කොටම එක ලෙසම නොවෙනස් වන එකම ධර්මතාවය තමයි මරණය කියලා කියන්නේ. ඒ නිසා කොස්මොපත නතර කරන්න පුළුවන් කමක් නැහැ. පින්වතුනි ඔබ දන්නවාද අපි මැරෙන වෙලාවෙදී අපේ හිතට අන්තිම සිතුවිල්ලක් එනවා. ඒකට කියනවා චුතිසිත පහළ වීම කියලා. අන්තිම සිතුවිල්ල යහපත් වුණොත් එහෙනම් අපිට ඒකාන්තයෙන්ම ගිහිල්ලා සුගතිගාමී නැත්තම් මොළදැනක උප්පත්ති ලබන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පින්වතුන් අවසාන සිතුවිල්ල යහපත් වුණොත් ඒකාන්තයෙන්ම සුගතිගාමී ලෝකෙක නැත්තම් නරක තැනක ගිහිල්ලා උප්පත්ති ලබන්න සිද්ධ වෙනවා. මරණ කෙනෙකුට අපිට පුළුවන් කල්යාණ මිත්‍රෙක් වෙන්න. පින්වතුනි දැන් සමහර මේ දේවල් කරනවා. කෙනෙක් මරණාසන්න මොහොතේදී යාට බුදුගුණ පිළිබඳ කියලා දෙනවා. දැන් සමහර ඉතිවිසෝගාතාවක් කරන්න කියලා කියනවනේ. එතකොට එයාගේ එහෙමේ දුවන හිත අපිට එකතරක් නතර කරන්න පුළුවන්කම තියෙනවා. සමහර හිතන්න ඔයා බැලන වෙලාවදී සිදුවු අයහපත් නම් අපි අර කරන කල්යාණ මිත්‍ර සේවනයේ නිසා සහ අපි ඉවෙලේ කරන යහපත් ක්‍රියාව නිසා ඒ කෙනාට සමාත නරක තරකට යන්න තු හොඳ තරකට උප්පත් ලබන්න පුළුවන් වාසනාවක් අපිට උදා කරලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒකයි පින්වතුනි මරණාසන්න මොහොතේදී හරි කමක් නැහැ. කෙනෙකුට කල්යාණ මිත්‍රෙක් වෙන්න පුළුවන්. කෙනෙකුට හොඳ දෙයක් කියලා දෙන්න පුළුවන් නම් ඒකත් අපේ ජීවිතේ විශාල පුණ්‍ය කාර්යයක් සිද්ධ කරගත්තා සමානයි. ඊළඟට යනවා පින්වතුනි ස්වාමි දියණිය ගාවට. දැන් මේ පුතා බැඳලා හිටපු ස්වාමි දියණිය ගාවට ගිහිල්ලා කියනවා ඔබේ ස්වාමියා මැරුණා. මේ අනිත් අයට වැඩි ඔබට දුක නැද්ද මේ ස්වාමියාගේ මරණය පිළිබඳව? එබැවින් මේ ස්වාමි දියණිය කියනවා ඉස්සර දරුවෝ ගෙදරින් එළියට එක් කරගෙන ගිහිල්ලා අහස පෙන්නවා මහස තියෙනවා හඳයි දරුවෝ. මේ හඳයි දරුවෝ පෙන්නලා දරුවෝ අඬනවා මේ දේවල් මට ගෙනල්ලා දෙන්න කියලා. දරුවෝ අඬනවා මේ දේවල් අනේ මට අර හඳ ගෙනල්ලා දෙන්න. මට තරු ගෙනල්ලා දෙන්න කියලා දරුවෝ අඬනවා. දරුවෝ දන්නේ නැති නිසා.
එතකොට අපිට පුළුවන් ද හඳයි තමයි ඒ දරුවන්ට ගෙනල්ලා දෙන්න. අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේ තමයි කියනවා මගේ ස්වාමියාගේ මරණය මට වළක්වන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒක තමයි යථාර්ථය කියලා තමයි තේරුම් අරගෙන ජීවත් වෙන එක තමයි මට කරන්න පුළුවන් ලොකුම දේ කියලා ස්වාමි දීර්ඝ සඳහන් කළා. ඊළඟට පින්වතුනි ගෙදර මෙහෙකාරී උදාහරණයක් කියනවා. මෙහෙකාරී කියන නම් එහෙම නෑ ඔබට දුකයිද කියලා. මෙහෙකාරී කියනවා දැන් ඔබට සතුට තියෙනද මේ පුතුණන්ගේ මරණය පිළිබඳව. ඇයි? ඉතින් මෙහෙකාරී ඉතින් ගෙදර වැඩ කියනවනේ. ඉතින් ඒ නිසා දැන් නම් ඉතින් සතුටු ඇති නේද කියලා අහුවා. මට මොන සතුටක්ද? මම ඔබට සතුටු වෙන්නේ. එහෙනම් ඔබට දුකක් තියෙන්නේ. එයාට දුකක් නැහැ කිව්වා. මේ කාර්යය කියනවා ඉස්සර ගෙදර වැඩ කරද්දී මගේ අතින් කල බෙදෙනවලු. දැන් කලේ නැත්තම් මැටි කරන්නේ තියෙන්නේ. මැටි කලේ බෙදෙනවා. මම මොකද කරන්නේ හැමෝටම නොදෙන්න මේ කලේ කෑලි ටික එකතු කරනවා. එකතු කරලා මම මේ කලේ නැවත සකස් කරන්න බලනවා. කෑලි ටික අරමුණා සකස් කරන්න බලනවා. හැබැයි මට මේ කලේ නැවතයි හදන්න බෑ. දැන් කලේ කැඩලා පොඩි වෙලා ගිනිනනේ හදන්න බෑ. එතකොට මම මොකක්ද කරන්නේ කරන්නේ මේක කාඩයක් වටෙන්න ඉරවත් පාද ඉසිදලා දානවා. එතකොට කලේ නැවත කරුණම හදන්න බෑ වගේ තමයි පංචස්කන්ධයන්ගේ විදියාව නිසා ඇතිවන මරණයත් මට වළක්වන්න පුළුවන්කම දුන්නේ නැවත පංචස්කන්ධය මට සකස් කරන්න පුළුවන්කම දුන්නේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා අචිරාන්මත ලංකාවේ පතරින්ගනි සෙස්සති චොත්තෝ අපේත විඥාන නිරත්තම කලින් කරා. ඇත්තටම අපේ මේ ශරීරයේ මේ ස්ථිරභාවයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. හිතන්නකො දැන් ශරීරයේ ස්ථිරභාවයක් නැහැ කියලා කියන්නේ පිටුතුනේ මේක අපිට හැමදාම පවත්වාගෙන යන්නත් බැහැ. මේක කවදාද වයසට යනවා. වයසට ගියාට පස්සේ දැන් තියෙන මේ හරියක් තියෙන ඇති වෙනවා. නැති වුණාට පස්සේ අපි මරණයටපත් වෙන මේ ශරීරේ දාලා යනවා. එතකොට අපි මොකද කරන්නේ? මේක අරගෙන ගිහිල්ලා සෝඩක එක්ක දාලා එනවා. නැත්නම් ආධාරණකට අරන් ගිහිල්ලා දවලා අලු කරලා දානවා. ඒ ස්ථිර නැහැ කියන්නේ. ස්ථිරයි කියලා කියන්නේ පිටුතුනේ අපිට සදාකාලික මේක පවත්වාගෙන පුළුවන් වෙනවා. ස්ථිර නැහැ කියලා කියන්නේ මේක අපිට සදාකාලිකව තියාගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. එහෙනම් චිරස්ථිතිය ප්‍රෝමේ ශරීරය සතර මහා භූතයන්ගේ තමයි මේක හැදලා තියෙන්නේ. දැන් අපි ගත්තාම මේ අතම අල්ලනකොට මේකේ තද ගතිය තියෙනවා. ඒ වගේම මේකේ නැగిරෙන දේවල් තියෙනවා. ඊට පස්සේ මේකේ වාතය තියෙනවා. මේ ඇගේ රස්නේ කියන එක තියෙනවා. එතකොට මේ සතර මහා භූතයන්ගේ සැබෑම කරගත් ශරීරයක්. ඒක නිසා තමයි කියන්නේ අපි මේ අපේ ශරීරය ගත්තාම එක එක ලෝකවල තමයි මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ කියන සතර මහා භූතයන්ගේ සතුලක් මේ ශරීර ස්ථිර භාවයක් නැහැ. විඥානීය ශරීරයෙන් බැහැර වෙනවා. එතකොට තමයි මරණය ලඟ වෙනවා කියලා කියන්නේ. විඥානීය ශරීරයෙන් බැහැර වෙච්ච තැන හරියට වීලි වැටිච්ච දරපොඩුවක් වගේ මේ ශරීරය මේ මහා පොළොවට ඇදගෙන වැටෙනවා කියලා බුදුහාමුදුරු සඳහන් කළා. එතකොට පින්වතුනි අපිටත් ওই ටික තමයි. දැන් ඔය පහුගිය දවස්වල දැක්කම කොරියන් පන්තියක් කියලා ළමයි දෙනෙක් ඉස්කෝලේ කියලා නේද? අර ටිපර් එක කරලා එක ළමයෙක් නැති වුණා අනිත් ළමයා බරපතල තුවාල ලබලා රෝහල් ගත කරනවා. එතකොට පහුගිය දවස්වල ඔය වැල්ලාට සිද්ධියක් වුණා අකුණක් ගහලා ඒ කැලේ නැති වුණා. ඉතින් අම්මා ඉස්සරහා තාත්තා පිටිපස්සේ කියනවා ඉතින් යනකොට කොහොම හරි කුඩේ යතේ තිබ්බා කිව්වා අකුණ ගැහුවා එතනම කුඩු වෙලා ගිහිල්ලා තමයි කිව්වා තිබුණේ. එතකොට මේකේ පින්වතුනි කියන්නේ මරණය කියන එක අපිට කොයි වෙලාවෙ උතරනම් වෙන්න දන්නේ නැහැ. ඒක නිසා අපි හැම වෙලාවම මරණානුස්සතිය පිළිබඳ මැරෙන බව සිහිය තබාගෙන ජීවත් වෙන්න ඕනේ. දැන් හිතන්නකො අපි නිර්වාණය කියන ප්‍රාර්ථනා කරන ජීවත් වෙලා ඉන්නේ. ඇයි? ඇත්තටම අපි නිවන් සම ප්‍රාර්ථනා කරන්නේ මරුණට පස්සේ.
බුදුරජාණන් වහන්සේ පින්වතුනි නිර්වාණය සාක්ෂාත් කරගත්ත ජීවත් වෙලා ඉන්න කාලේ. දැන් අපි කෙනෙකුට ඇවිල්ලා වදිනකොට නිවන් සැප ලැබේවා කියොත් මතකත් පරිවෝනේ. ඒ කියන්නේ ඒ තරමට අපි හිතන්නේ මොකද මේක මරුණට පස්සේ භාවිතා කරන වචනයක් කියලා. හැබැයි නිවන කියලා කියන්නේ පින්වතුනි ජීවත් වෙලා ඉන්න කාලේ තුරදීම ළඟා කරගන්න තුන්දයක්. මරුණට පස්සේ මේ හම්බ වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ කියන කාරණා ටික අහලා සතුටුභාවයට පත් වෙච්ච මේ බමුණා තමන්ගේ වේශය අතහැරලා සක්‍රදේවයට පත් වෙලා සාධුනාට පවත්වලා කියනවා ආයෙ මේ කුඹුර වැඩ කරන්න ඉන්න ඕනේ නැහැ. කුඹුර වැඩ කරන්න ඉන්න පස්ස සත්වෝරියෙන් ගෙදර පුරවන්න හොඳට දම්පින්කම් කරලා තමන්ගේ ජීවිතය කුසලයෙන් පුරවා ගන්න කියලා මේ සක්‍රදේව සඳහන් කළා. එතකොට පින්වතුනි අපි ජීවත් වෙලා ඉන්න කාලේ තුල පුණ්‍ය කටයුතු සිද්ධ කරගන්නවා. දැන් මම ඉංග්‍රීසියෙන් රඝුනාථ සඳහන් කළා මේ ටීචර් ඊටසේ පවුලේ අය ගමගේ මහත්තයා මේ ඔක්කොම එකතු වෙලා චෛත්‍ය තීර්ථ ආලේපන කරලා කියලා. එතකොට ඒක පුණ්‍ය කටයුතු. දැන් බලන්න මේ අපේ ජීවිතය අපිට කරගන්න බැරිවෙච්ච කුසල කර්ම තියෙනව නේද? ඒවා පින්වතුනි ජීවිතේ සිද්ධ කර ගන්න ඕනේ. ඒකට හේතුව තමයි ආයේ මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. තානාගතින පිළිබිඹුවක් වැඩි අපේ ජීවිතය ඔය වෙලාවේ තමාගේ දුකට වැඩේ දන්නේ නැහැ. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ පින්වතුනි අපේ ජීවිතය අපි පුරුවාතර යහපත් දේවල් සිද්ධ කරා. දැන් බලන්නකො උදාහරණයක් විදිහට කියනවා කැලේ ගත්තාම කැලේ විවිධ මල් වර්ග තිබෙනවා. ඒ මල් වර්ග කොටස් හතරකට වෙන් කරනවා. සමහර මල් තියෙනවලු ලස්සනයි හැබැයි සුවඳ නැහැ. සමහර මල් තියෙනවා සුවඳයි හැබැයි ලස්සන නැහැ. සමහර මල් තියෙනවා ලස්සනයි සුවඳයි දෙකම නැහැ. සමහර මල් තියෙනවා ලස්සනයි සුවඳයි දෙකම තියෙනවා. එතකොට මේ කැලේ තියෙන ඕනම මල් වර්ගයක් ගත්තොත් ඔය කියන කොට හතරක එකට දාන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා පින්වතුනි අපි ජීවත් වෙන සමාජයක්. අපි ජීවත් වෙන සමාජයක් ඔන්න ඔය කියන විදිහට. මිනිස්සු ඔන්න ඔය හතරට වර්ග කරන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නවා වත්පොසත්කම් අති හොඳයි. හැබැයි ඒ මිනිස්සු අතේ ගුණධර්ම කියන ඒවා පෙරීලා ගියා. සමහර මිනිස්සු ඉන්නවා ගුණධර්ම තියෙනවා හැබැයි ඒ මිනිස්සු වත්පොසත්කම් වලින් පෙරීලා ගියා. සමහර මිනිස්සු ඉන්නවා ගුණධර්මත් නැහැ. ඒ වගේම තමන් වත්පොසත්කම් වලින් ඒ දේවලුත් නැහැ. සමහර මිනිස්සු ඉන්නවා ගුණධර්මත් තියෙනවා වත්පොසත්කම්වත් තියෙනවා. ඒ කියන්නේ සමහර මිනිස්සු දානෝ සමහර ගෙවල් වල අපායක් වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්නවා නේද? එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ අපි ගාව කොරවනකම් ගුණධර්ම කියන ඒවා අපි හදා ගන්න ඕන. මොකද මෙන්න ගුණධර්ම කියන ඒවා හදා ගන්න කියලා කියන්නේ අපේ ජීවිතය අන්තිමට අපි කරගත්තු යහපත් දේවල් පමණයි අපි ගාමිත වෙන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දරුවන්වත් වර්ග තුනකටයි දේශනා කළේ. අතිජාත දරුවෝ ඉන්නවා, අනුජාත දරුවෝ ඉන්නවා, අවජාත දරුවෝ ඉන්නවා. අතිජාත දරුවෝ කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ අම්මා තාත්තට වැඩි හොඳ ගුණධර්ම දරුවෝ ගන්න තියෙනවා. එතකොට අනුජාත දරුවෝ කියලා කියනවා තමන්ගේ අම්මා තාත්තා සහ සමාන ගුණධර්ම තියෙන දරුවෝ මේ සමාජයේ ඉන්නවා. සමාජයේ තමන්ගේ අම්මා තාත්තා ගාව නැති අයහපත් දේවල් කියනවා නම් ඒ දරුවන්ට අවජාත දරුවෝ කියලා කියනවා. එතකොට පිළිගන්න අපි නිතරම අතිජාත දරුවෝ විදිහට ජීවත් වෙන්න ඕනේ. ඇයි? අපේ අම්මා තාත්තා වැඩියෙන් අපි මොකද ජීවත් වෙලා අපේ ජීවිතය සකස් කරගෙන ගුණධර්ම වලින් සකස් කරගෙන පෙන්නන්න ඕනේ. එතකොට පින්වත්නි අර කියන විදිහට බුදුහාමුදුරුවෝගේ යහපත් ජීවිතයක් අපිට ගත කරන්න පුළුවන්කම තියෙනවා. අර සමාජයේ ගත්තාම ගුණධර්ම කියන ඒවා පෙරීලා ගිල තියෙනවා. සාරධර්ම කියන ඒවා පෙරීලා ගිල තියෙන්නේ. දැන් දරුවෝ ගත්තාම වැඩිහිටියන්ට කතා කරන්න දන්නේ, අම්මා තාත්තට කතා කරන්න දන්නේ, නොඑක් විවිධ දේවල් වල ජීවත් වෙන දැන් යුගයක තමයි දැන් දරුවෝ ගත්තාම පන්සල් වලට යන්නේ,
නේද? පිනක් දහමක් කරන තැනට යොමු වෙන්නේ දැන් හැම දෙයක්ම තාක්ෂණයත් එක්ක පදනම් වෙලා ඒ ලෝකයේත් එක්ක ගත කරන කාලයක් තමයි දැන් තියෙන්නේ. එතකොට පිළිතුරු මේ ජාතක කතා බුදුහාමුදුරුවෝ දේශනා කරා අර ධම්මපාල වංශේ මේ ජාතක කතා උරග ජාතකයේ උන්වහන්සේ දේශනා කළා උරග කියලා කියන්නේ පිළිතුරු සර්පයා හැව අරින්නා වගේ සර්පයා මේ ශරීරය දාලා නව ශරීරයක් මතින් ඉස්සරහට ගමන් කරන්නා වගේ මේ මනුෂ්‍යයාගේ ජීවිතය ඒ විදිහටම ගමන් කරන්න සිද්ධ වෙනවා කියලා මරණානුස්සතිය දියුණු කරන්න කියලා බුදුහාමුදුරුවෝ මේ ජාතක කතාව දේශනා කොට වදාළා. ඒ විතරක් නෙවෙයි පින්වතුනි. බුදුහාමුදුරුවෝ මේ පිළිබඳව සඳහන් කළා ජවහංස ජාතකය. මේ ජවහංස කියලා කියන්නේ පින්වතුනි මේ ඉරටත් වැඩි වේගයෙන් පියාඹන්න පුළුවන්. පවනටත් වැඩි වේගයෙන් පියාඹන්න පුළුවන්. හංසෙක් අරබියා තමයි බුදුහාමුදුරුවෝ මේ කාරණාව තවත් සනාථ කරන්න ඒ සිටුවරයාට දේශනා කොට වදාලා ඉතින් එවෙලේ සඳහන් කළා සිටුවරය ජවන හංස රජුගේ තමන්ගේ පර්වතයේ තුල සමෝදරත් එක්ක ජීවත් වෙනකොට සමෝදර දවසක් ඇවිල්ලා කියනවලු රජතුමනි අපේ වේගය කොච්චරද කියලා බලන්න අපිට ඉරත් එක්ක තරඟට පියාසර කරන්න ඕන කියලා ඉල්ල පෙළාවේදී රජුෝ කියනවලු නෑ ඒ දේ කරන්න එපා. දෙවිනි වතාවේදී කියලා කිව්වලු රජතුමනි අපිට සූර්යයත් එක්ක ඉරත් එක්ක අපිට තරඟට පියාසර කරන්න ඕන. දෙවිනි වතාවේදීත් එපා කිව්වා. තුන්වෙනි වතාවේදී අහන්නේ නෑ. එතකොට කොහොමද එපා කියනවා කියලා දන්න නිසා මේ කතා කරා අපි හොරෙන්ම ගිහිල්ලා රජතුමාට හොරෙන්ම ගිහිල්ලා ඉරස් සමග අපි තරඟට පියාසර කරමු. ගිහිල්ලා පෙරමුතුනි ඉර නගින තැනට ගිහිල්ලා ඉරත් එක්ක තරඟට පියාසර කළා. පියාසර කරනකොට මේ සමුද්‍ර ටික ඉරේ තියෙන රස්නේට උෂ්ණත්වයට පිච්චෙන්න පටන් ගන්නවා. මේක ජවනංශ රජුව දැකලා රජුව මොකද කරන්නේ? ගිහිල්ලා එක එක්කිනා හොටෙන් ගෙනල්ලා පර්වතයේ මුදුනේ තිබ්බා. ඉතින් ගියා එක්කෙනෙක් ගත්තා පර්වතයට ඇවිත් තිබ්බා ගියා ආයෙත් කියලා ගත්තා. රජුගේ කල්පනා නැත්තරම් මේ සූර්යයත් එක්ක තරඟට පියාසර කරන්න ඕන කියලා. රජුම මොකද කරන්නේ? ඉර ආයේ නගින තැනට ගිහිල්ලා එතන ඉඳලා ඉර සමග පියාසර කළා. ඉර මුදුන් වෙනකොට දෙපාරක් ඉර පහු කළා ගිහින් ඇවිල්ලා. බ්‍රහ්මදත්ත රජුණෝ කියලා කියන්නේ පින්වතුනි ජවනහංස රජුණෝ හොඳ මිත්‍රයා රජතුමාට කියන්නේ රජතුමනි මම ඉරත් එක්ක තරඟට පියාසර කළා මම දෙපාරකට වැඩි ඉර පැලැත්තුවා. ඊට පස්සේ බ්‍රහ්මදත්ත රජුණෝ කල්පනා කරනවා ඇත්තටම මේ මනුස්සයා කියන කතාව සත්‍යයක් නම් වෙන්න බෑ කියලා. ඉරත් එක්ක තරඟට යන්න පුළුවන්. ඊට පස්සේ කියනවා කොහොමද එහෙම තරඟ කරන්න පුළුවන්ද? එහෙම තරඟ කරන්න බෑනේ. එහෙම පියාසර කරන්න පුළුවන්ද? බෑනේ. මට ඒක විශ්වාස කරන්න බෑ කිව්වා. රජුෝ කියනවා ජවනංශ රජුෝ කියනවා රජතුමනි ඔබගේ හොඳම තුනුවාරු ඉන්නවා. හොඳම තුනුවාරු හතර දිනක් හතර දිශාවට දාලා මැද කණුවක් හිටවලා මේ කණුවට එක වෙලාවෙ හතර දෙනාම ඊතල නිකුත් කරන්න ඕන. විදින්න ඕන. මම එකක්වත් අර කරුවට වදින්න දෙන්නේ නැතුව අල්ලනවා කියලා රජතුමාට අභියෝගයක් කළා. රජතුමා කල්පනා කරනවා හරි නේද? දැන් මේකෙදි විහිළුවට කිව්වත් ඇත්තටම මේ දේ කරලා බලන්න ඕන. රජතුමා හොඳම දුන්නාල හතර දෙනා කැඳවලා හතර පැත්තට තියලා මැද කණුවක් හිටවලා දැන් මුදින්න කිව්වා. විදින්න කියනකොට ජවනහංස රජුණෝ ගිහිල්ලා එක ඊතලේ ගන්න අල්ලගෙන ගෙනලා දාලා තුන අනිත් ඊතලෙට ගියේ. එකක්වත් අර කණේ වදින්න දුන්නේ නැහැ. ඊට පස්සේ බ්‍රහ්මදත්ත රජුණෝ කියනවා ජවනහංස රජුණෝ හරි ආශ්චර්යයක්. ඔබගේ වේගය ගැන මට දැන් හිතා ගන්න පුළුවන්. එතකොට කියනවා රජතුමනි මේ මගේ උත්කෘෂ්ඨ වේගය කිව්වා. උත්කෘෂ්ඨ කියලා කියන්නේ පිටු අඩුම වේගය කියලා. අඩුම වේගයෙන් කියන මේ හොඳම ඊතල දැන් හොඳම දුර්වාර හතර දෙනා පවරට බඳු වේගයෙන් විදින ඊතල හතර එකින් එක අල්ලා ගෙනල්ලා දාන්න තරම් අර තමන්ගේ
කියන්නේ පොඩිම වේගය භාවිතා කළා කිව්වාම රයිතුමා අහනවා එතකොට ඔබේ පොඩිම වේගයේ මෙච්චර නම් ඔබගේ විශාලතම පියාසර කියන විශාලතම වේගයෙන් පියාසර කරොත් කොච්චරනම් වේගයෙන් ගමන් කරන්න පුළුවන්. ඔය මධ්‍යම වේගයක් නෙමෙයි විශාල එකක් නෙමෙයි ඔය උත්කෘෂ්ඨ වේගයෙන් ගමන් කරලා තමයි කියන එක ඊතලේ ගානේ යන්නේ. එතකොට රයිතුමා අහනවා ජවනහස් රජුනි ඔබගේ වැඩිම වේගයට වැඩිය මේ ලෝකයෙන් ගමන් කරන තව මොනවද තියෙනවද? ජවනහස් රජුනි කියනවා රජතුමනි අපේ මරණය මේ ඔක්කොටම වැඩි වේගයෙන් අපි ගෙනාපු අවශ්‍ය මේ ඔක්කොටම වැඩි වේගයෙන් ගමන් කරනවා කියලා සඳහන් කළා. දැන් හිතන්න ඕනේ දැන් නාගහම පත්‍රක් මාස 3ක් වෙනවා නේද? 18 ඉඳලා 19 නාගහමක් තුනේ. එතකොට මාස 3ක් ගත වුණා කියලා තේරෙනවද? ඒක තමයි පුදුම ජීවිතයේ ස්වභාවය කියලා කියන්නේ. අපිට කොතර වුණත් අපේ දැයිච්ච මිනිස්සු අන්තිමට ඉතුරු වෙන්නේ විත්තිය රාමු විතරයි කියනවා. ඇයි කාලයත් එක්ක යනකොට පිටුත් අපිට හැමදේම අමතක වෙලා යනවා. එතකොට ඒක තමයි පිටුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන මනුස්සයගේ ස්වභාවය කියලා කියන්නේ. අපිත් එක්ක කාලයක් ජීවත් වෙච්ච අපිත් එක්ක කාලයක් කටයුතු කරපු අය අපගේ මතකයන් එක්කම නැති වෙලා යනවා. එතකොට දැන් සමහර ගන්න නේද? හත් දවස් ඉච්චෙනදී දැන් මේ මොකද වෙන්නේ? කට්ටිය අරවලා ගිහිල්ලා මිනිස්සුන්ගේ තියෙන වටිනාකම අන්තිමට පිටියේ රාමෝ විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා ජීවත් වෙන කාලය තුළ යහපත් ජීවත් වෙන්න ඕනේ. ජීවත් වෙන කාලය තුළ පින්වතුන් හොඳට පින්දහම් සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි ජීවත් වෙන කාලය තුළ අපේ ජීවිතේ කුසලයෙන් පුරවා ගන්න ඕන. එතකොට තමයි පින්වතුනි අපි ජීවත් වුණා කියලා දැනෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උන්වහන්සේ මේ සංසාරයක් බෝප්‍රමාණයෙන් ගත්තාම හරි 16 රීලක් දෙක 16 රීලක් බලන හරි 40 පෙට්ටියකට අබෑට පුරවලා අවුරුදු 100කට වතාවක් එකක් අයින් කරන්න කියලා කියනවා. එතකොට පින්වතුනි අවුරුදු 100කට වතාවක් එකක් අයින් කරනකොට දැන් 1020 එකක් අයින් කරලා ආවදාස් 126 අයින් කරන්නේ අන්නේ අප පෙට්ටියේ තියෙන අබෑට ප්‍රමාණය ඉවර වෙන්න කොච්චර කාලයක් ඇයිද? ඒ වගේ ප්‍රමාණයක් බුදුහාමුදුරුවෝ දීර්ඝ සංසාරයේ ඉඳලා තියෙනවා. එතකොට අපිට පින්වතුනි මේ දීර්ඝ සංසාරේ ගම කොච්චර යන්න වේද කියලා අපි දන්නේ නැහැ. ඒක නිසා නිර්වාණය කියන සාක්ෂාත් කරගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බමුණෙක් අහනවා ස්වාමී නිවන කියන්නේ මොකක්ද? දැන් ඇත්තට අපි දන්නේ නැහැ නිවන කියන්නේ මොකක්ද නේද? නිවනට යනවා කියන එක අපි දන්නේ නැහැ. නිවනට යන්නේ කොහොමද කියනවා? අපි දන්නේ හැබැයි අපි හැමතැනම නිර්වාණය නිවන ගැන කතා කරනවා. පින්වතුනි බුදුහාමුදුරුවෝ කියනවා දේශනා කළා බමුණ ගිහින් දරගොඩක් අරන් එන්නකො. දැන් දරගොඩක් අරගෙන ආවා. දරගොඩ අරගෙන ඇවිල්ලා දැන් දර ටිකෙන් ටිකක් දාලා ඔහු පත්තු කරන්න කිව්වා. පත්තු කරලා දැන් දර ටික කොච්චරකට දැන් දර අහු වෙනවනේ. එතකොට Taman ගෙනාපු දර ටික ටික දාන්න කිව්වා. මේ දර ටික පිච්චීගෙන යනවා. දැන් දර ටික දාලා ගෙනාපු දර ටික සේරුණා. ඊට පස්සේ මොකද කරා? දැන් මේ දර ටික ඔක්කොම පත්තුලා අන්තිමට ගින්දර නිවිලා ගියා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කරන බමුණ දැන් කොහොමද ගින්දර? ස්වාමීනි දර ටික ඉවර වෙච්ච නිසා ගින්දරක් දැන් නැති වෙලා ඉන්නවා. ඒ වගේ තමයි බමුණ අපේ ගාව කෙලෙස් තියෙන තාක්කල් මේ සංසාරේ කියන අපිට අර අපි කියන්නේ කෙලෙස් වලින් අපේ හිත නිතර ඇවිලෙනවනේ. ඇවිලෙනකොට මොකද වෙන්නේ? සංසාරේ අපිට නැවත දුක් වෙනවා. දැන් මම දැක්ක ආගමනේ කියනවා අපේ මේ සංසාරයට ප්‍රධාන වශයෙන් අපි එකතු වෙන්නේ පිළිතුරු තෘෂ්ණා බඳුනක් කරගෙන. එතකොට තමයි අපි මැරෙලා ගිහිල්ලා කාය ප්‍රයරි උත්පත්ති ලබන්නේ. දැන් ඒ ආත්මය මේ ඒ ආත්ම දවසක් හොඳ මොරකෙනෙක් කෙවිලා කියනවලු හරි කතාවක් අපූර්ව කතාවක්. ඒ කතාවේදී කියනවලු හාමුදුරනේ මගේ ස්වාමියා විදායක ශ්‍රේණියේ රැකියාවක් කරන්නේ.
නිදාග ශ්‍රේණිය කියලා කියන්නේ පින්වතුනි රජේ හොඳ තලයේ නේද? හොඳ වැඩිපත් ගන්න තලයක වැඩ කරන කෙනෙක් නේ. නිදාග ශ්‍රේණිය කියලා කියන්නේ. මගේ මහත්තයා ගෙදර ආවට පස්සේ එයා ඇඟට සෝදලා එයාගේ පරිගණකයේ අතර ගත්තට පස්සේ එයා නිින්දට ඇඳට එන්නේ කීයද කියලා මම දන්නේ නැහැ කිව්වා. නිින්දට ඇඳට එන්නේ කීයද කියලා මම දන්නේ නැහැ. සමහර අය එකමාරට දෙකමාරට උඩ නිදා ගන්න එන්නේ කිව්වා. මං ඉතින් ඉඳලා හිටලා කියනවලු අපේ මහත්තයාගේ හැමදාම ගෙදර උයනවනේ අපි අද එළියට ගිහින් කමුද කියලා. ඇත්තටම ඉතින් ගෙදර මිනිස්සුත් උනොත් නේද? හැමදාම ගෙදර උයනවල නේද සතියේ එක දවසක් හරි මාසෙක දවස් දෙකක් හරි කියනවා. අද නම් ඉතින් ඉුම්මකින් කණින්ම කරලා කමු කියලා කියනවා. හැබැයි අපි හැම කෑවට පින්වතුනි මේ ඒ මනුස්සයෝ නෑ පිස්සුරුවේ කඩ කෑම කන්නේ. මේ ගෙදර දින දෙයක් හදලා ගන්නකොට නිකන් අපරාධික වල කඩේට ශරීර ආස්ති කරා. ඊට පස්සේ මට ඉන්නවලු දරුවෝ දෙන්නේ. මේ දරුවෝ දෙන දවසක් තාත්තා කිව්වා තාත්තේ මගේ අපේ පන්ති වල යාළුවෝ ඔක්කොම ඒ කට්ටියගේ දෙමව්පියොත් එක්ක නිවාඩු පාට විනෝද චාරිකා යනවා. ඉතින් තාත්තා අපි කොහෙන්ද යන්නේ කියලා ආපෙලා මේ තාත්තා කියනවලු මම අවුරුදු 55න් පැන්සන් යනවා. අවුරුදු 55න් පැන්සන් යනවා. පැන්සන් ගියාට පස්සේ මොකද ඔක්කොම මේ මොලේ වට එකයි යන්නකොට එතකල් පාඩු ඉන්නවා. මේවලුනේ අන්තිමට අවුරුදු 53 දී නහරයක් පුපුරලා මේ තාත්තා බැරෙනවා. ඊට පස්සේ කියනවා මහාපුරේ ජීවත් වෙන කාලේ තුල තමන් කැමති කෑමක් කාලත් නැහැ, තමන් කැමති අඳුමක් ඇඳලත් නැහැ, තමන් කැමති ගමනක් ගිහිල්ලත් නැහැ, තමන් පෙරත්තාම ජීවිතේ කරලත් නැහැ. ඉතින් මේ වගේට මොකද්ද වෙන්නේ ජීවිතේ? මේ මොතේ මෙලව හරියට ජීවත් වෙච්ච නැති මිනිස්සුන්ට ඒලවත් අනිවාර්යයෙන්ම හරියාකාරව හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ පින්වතුනි පරලෝක ජීවිතය යහපත් කරගන්න ඉස්සෙල්ලා මේ ලෝක වශයෙන් මේ ජීවිතය යහපත් කරගන්න කියලා දේශනා කොට වදාළ ශාස්ත්‍රඥ වහන්සේලා. උන්වහන්සේ නිතරම අපිට දේශනා කරන දෙයක් තමයි හොඳට පින්දහම් කරා. ජීවිතය කුසලයෙන් පුරවගන්න. ඒ විතරක් නෙවෙයි පින්වතුනි බුදුහාමුදුරුවෝ දැන් අපිට ජීවිතය ගත කරන හැටි මොනවා කියලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා කනකොට ඔය සුළු සුළු ගාලා කන්න එපා. ඊළඟට තව කෙනෙක්ගේ පිගාන දිහා කවදාවත් බලන්න එපා. ඒක පින්වතුනි දෙවිතුන් වහන්සේලාටත් ඒවා පොදුයි මේ ගිහියත් කරට පොදු දේවල්. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරුවෝ වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන විදිය පවා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. උන්වහන්සේ එකතරක සඳහන් කරනවා වැසිකිලියට ගියාට පස්සේ දොර වහලා නම් තියෙන්නේ තමන්ට යන්න ඕන නම් ගිහිල්ලා තට්ටු කරලා උගුර පාදන්න කියලා කිව්වා. ඇතුලේ කෙනෙක් ඉන්නවනම් ඇතුලේ කෙනාට උගුර පාදන්න කියලා කිව්වා. ඒ වෙන මොකටවත් නෙමෙයි. වැසිකිලිය කියලා කියන්නේ පිටුතුනේ විස බීජ තරක්නේ. කතා කරන්න එපා කිව්වා. උගුර පාදන්න. ඇතුලේ කෙනෙක් ඉන්නේ උගුර පාදනකොට දන්නවා එළිය කෙනා ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. එළිය කෙනා උගුර පාදනකොට දන්නවා ඇතුලේ කෙනා මේකට තව කෙනෙක් යන්න බලාගෙන ඉන්නවා කියලා. හැබැයි අපේ මිනිස්සු එහෙමද? අපේ මිනිස්සුන්ට දඩම් පඩම් ගාලා දොරවලට ගාම කවුද ඉන්නේ ඉක්පට එන්න අපිට යන්න ඕන හදිස්සි කියලා කියනවා. සමහර අය වල බුලත් කඩේ දාගෙන සමහර මිනිස්සු වල දුර්ගතිය පත්තු කරගෙන යනවා. ඒක හිතාන පිටුට අරව දාලා අදිනකොට කොච්චරනම් සුබීන වල සාමාන්‍ය ශරීරය ඇතුළේ දානවා. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ පරලෝක ජීවිතය හදාගන්න ඉස්සෙල්ලා මේ ලෝක ජීවිතය යහපත් කරගන්න කියලා දේශනා කොට වදාළ ශාස්ත්‍රඥ වහන්සේලා. ඒ නිසා අපි මුලින් කල්පනා කරගන්න මේ ජීවිතය යහපත් කරගන්න, මේ ජීවිතේ පින්දහම් කරන්න, මේ ජීවිතේ කුසලින් පුරවා ගන්න. එතකොට අපේ පරලෝක ජීවිතය නිකම් අපේ හැදිලා. ඒ නිසා අවසාන බුද්ධ වචනේලා තුන්වර සඳහන් කළේ මගේ කියලා දෙයක්වත් නැහැ, අපේ කියලා දෙයක්වත් නැහැ. කවදා හරි මේ දේවල් අනිත්‍යයි, විනාශ වෙනවා. නොපමාව කුසල දහම් රැස් කරගන්න කියලා දේශනා කොට වදාලා. එහෙනම් පිටුදේ කල්පනා කර ගන්න ඕනේ වැඩි ධර්ම කාරණා කියන බලාපොරොත්තු වෙන්නේ ධර්ම දේශනාව පරමාර්ථ තමයි පිටුදේ දහම් කරුණක් ජීවිතේ එකතු කරගෙන ජීවිතය සාර්ථක කරගන්නවා. ඒක තමයි පිටුදේ
ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ. දැන් මම ඔය කොළඹ ඉන්නකොට කැම්පස් එකේ ඉන්නකොට බණ කියන්න යනවා. පන්සල් වල ඒවා වල කීමිටාවක් ගියා මේ මිනිස්සු පොතක් තියාගෙන ධර්ම කාරණා ලියා ගන්නවා. ඒවා පෙන්වන්නේ මම නම් දන්නේ මිනිස්සු ගිහින් හොයනවා කියනවා. හාමුදුරුවෝ අපේ ධර්ම කාරණා මේ ජාතකයේ මේක තියෙනවද? ඊට පස්සේ මේ ගාථා කොතනද මේක තවත් මොනවද විස්තර තියෙනවද අපි හොයලා බලනවා කියනවා. හැබැයි අපේ මිනිස්සු එහෙම නෙමෙයි සමහරවිට මේක ඉඳලා මේකනේ මේක පිට කරලා දෙන දෙයක් කාලා නේද? ඉතින් වෙන දෙයක් බලාගෙන ජීවත් වෙනවා. ඉතින් එහෙම නෙමෙයි ධර්ම කාරණා ජීවිතේ එකතු කර ගන්න ඕනේ. ඒක තමයි ධර්ම දේශනාවක බලාපොරොත්තුව ජීවිතේ හදාගන්න. එතකොට අපිට ධර්ම දේශනා 100ක් අපි ශ්‍රවණය කරොත් ධර්ම කාරණා 100ක් ජීවිතේට අරගෙන එතන අපේ ජීවිතේ නිකම්ම සකස් වෙනවා. එහෙනම් මේක අපේ කියලා දෙයක්වත් නැහැ. නොතමාව කුසල දහම් රැස් කරන්නේ ඒක බුදුහාමුදුරුවෝ ගෞතම බුදුහාමුදුරුවෝ අනුශාසනා විතරක් නෙවෙයි මෙතෙක් පහළ වෙච්ච අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ එකම අනුශාසනාව තමයි කුසල දහම් රැස් කරන්නේ. තමන්ගේ සිත දියුණු කරගන්න ඒකම බුද්ධ අනුශාසනා ඒක සීල බුදුහාමුදුරුවෝ අනුශාසනාවක දේශනා කරවදාලා. එහෙනම් කල්පනා කරගන්න මේ විලාපයේදී උදාරෝපේ මේකන් රාශියක් සිද්ධ කරලා තියෙනවා. මේවල එකක් තමයි චෛත්‍ය රාජයන් වහන්සේ තීන්තාලේ කිරීම. ඒකත් විනා බුදුහාමුදුරගේ ධාතුන් වහන්සේලා, රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා නිරන්තර තමයි චෛත්‍ය නිර්මාණය කරන්නේ. එතකොට බුදුහාමුදුරන් කරපු උපහාරයක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉදිරියේදී විදුලි ආලෝක පූජා සඳහා දායකත්වයේ දක්වන්නට මේ නිවෙස්වලයි සෝදානම් වෙලා ඉන්නවා කියන කාරණාව සඳහන් කරා. එතකොට මේ මොතුනි නේද ආලෝක උදපාදි කියලා මේ ධම්සප්පයතු සූත්‍රයේදී ඒකේ ආලෝකය පහළ වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ඒක නිසා දිව්‍ය චක්කු බුදුහාම දේශනා කරන දිව්‍යමය ඇස් ළඟා කරගන්න මේ කරන ලබෙන් විතර ආලෝක පූජාවක් කියන්නේ ලොකු පින්කමක්. ඉතින් එවැනි පුණ්‍ය කර්මවලින් උදා කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් කල්පනා කර විශේෂයෙන්ම මේ වෙලාවේදී ධර්ම දානමය පින්කමක් සිද්ධ කරගත්තා. මේ තුන ගත්පත් කරගන්න උදාරෝ පිටෙත් අපි විශේෂයෙන්ම ඒ මේක වර්ෂයකට කලින් අභාවයටපත් වුණා නොසිතූ වෙලාවේදී නොසිතූ මොහොතේදී අභාවයටපත් වුණා වූ මේ සාරක හසාන් සමගී පුතුරුවන්ට මේ උදාරෝපේ අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඒ තරුණ මහත්මයාගේ බලගාමී ජීවිතය සාංසාරික ජීවිතේ යහපත් කර ගනිත්වා සපෝට් කර ගනිත්වා කිසිදු බලයක අකල් කර්මවලට පත් නොවේවා. දීර්ඝායු සම්පත්තිය වෙන්දරේ ගෙතල සාමීදී පතන බෝධියකින් නිවන් දකිත්වා කියන හැමදේම සාදු කියනවා. ඒ වගේම විශේෂයෙන්ම අපරාධ වදාන අවසරයි අපේ ගුරු දේවෝත්තම නායක මාහිම්පාණන් වහන්සේට ඒ වගේම වර්ෂ කිහිපයකට කලින් අභාවයටපත් වුණා වූ ආර්.එල්. ඩිංගිරි වන්දේ ඒ වගේම ඩී. නීලරත්න ගමගේ පියවරුන් දෙපළට ඒ වගේම වර්ෂ කිහිපයකට කලින් අභාවයටපත් වුණා වූ අත්තනායක මුදියන් සේනාවේ බණ්ඩාර වෙනිකා වයිඑම් නන්දාවති මවුරුන් දෙපළට ඒ වගේම වර්ෂ 3කට කලින් අභාවයටපත් වුණා වූ ඒ ආර්.එම්. සුජීව අජිත් බණ්ඩාරේ සහෝදරයාණන්ටත් ඒ වගේම දෙපාර්ශ්වයෙන් මේ පරිලෝක ගියා වූ සියලුම දෙනාට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අයගේ ජීවිත සුඛිත මුදිත භාවයට පත් කර ගනිත්වා. ඒ වගේම අවසානයේදී තමන් පැතුම් යම් බෝධියකින් උතුම් මහා නිවනින් සැරසේවා කියන හැමදාම සාදු කියනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පින්කම සිද්ධ කරන අපේ ගතගේ මහත්මයා ඒ වගේම අපේ ටීචර් ඒ වගේම දරුවා ඒ වගේම ලේනීවරු සම්පන්න වුණා වූ අනිකුත් හැම දෙනාටම මෙතන මේ රෝගී භාවයේ තුල ජීවන දීර්ඝ සම්පත්තිය ලැබේවා. මෙලොව ජීවිතේ යහපත් වේවා. පරලොව ජීවිතේ යහපත් වේවා. කරන කින සිතර කරන සෑම දෙයක්ම සර්වකාර්යම සාර්ථකව භාවයටපත් වෙත්වා. කායික පීඩාවක් මානසික පීඩාවක් චිත්ත පීඩාවක් නොවේවා. කායික සැනසෙල්ල මානසික සැනසෙල්ල
උදා වේවා විශේෂයෙන්ම ලැබුවා වූ ඒ දිනවසරක් මේ හැම දිනකටම නිදුක් නිරෝගී භාවයේ සපිරවු සුබම දවසක් පවත්වා කර ගන්නත් මේ උදාරෝපී හේතු වාසනා වේවා කියලා හැම දිනම සාදු කියන්නේ. ඒ වගේම අවසානයේදී බුදු ප්‍රාංශ හොඳයි සත්‍යය කියලා දේශනා කොට වදාළ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන්සී පැමිණ වැඩවදාළ ජාතිකරා විරාමි මරණ කියන සියලු දුක්ඛයන්ගේ කෙලවර ලබන උතුම් මහා නිවන සැසීමකට ඔබ හැම දිනාටම මේ උදාරෝපෙන් හේතු වාසනා වේවා ලැබේවා කියලා සාදු කියනවා. ඒ වගේම රැස්කරගත්තා බුදුන් කොටසක් ප්‍රෝසසුර කියන සියලුම දෙවියන්ට අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරලා අනිත්වා දෙවියන් ඔබ හැම දිනාම බොහෝ කාලයක් මේ ආරක්ෂා කේ පවසන දෙවියන් පතර බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා මා සබ දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවානාගා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති. ඕලෙදන්න සබ්බේ පුරවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා